හැම ගමනකම ලස්සන කතාවක් තියෙනවා. මේකේ ආරම්භය. උක්සරයි වල අද අපි අලගල්ල නයින්ද යන්නේ. ලංකාවේ පළවෙනි කන්ද කියලා හඳුන්වන්නේ අලගල්ල. අපි ගිහින් බලමු. දෙන්නේ අපි යන පන්සල තියෙන කන්ද ඈතින් පෙනෙන්නේ ඒක අලගල්ල රයිට් අපේ වොක්ස් ඇරයිවල් චාරිකාවේ මෙන්න අපේ ගමනාන්තය පේනවා අපිට අලගල්ල චෛත්‍ය අපිට පේනවත් නැහැ සුදු පාට කරන්න බෑ අලගල්ල පිහිටලා තියෙන්නේ මාවනල රඹුක්කන පාරේ. මේකට ළඟා වෙන්න පහසුම මාර්ගය තමයි එතන. බොක්සරයි අම්මට සිරි මේ කොහෙද කඩිගම නේද කඩිගම ලයින් පළවෙනි බින්ගේ රඹුක්කනේ ඉඳන් එනකොට අපි රඹුක්කනේ ඉඳන් එනකොට පළවෙනි බින්ගේ තමයි බින්ගේ උඩින් යන්නේ වේල් පාර යටි වත්ත කියලා කිව්වේ අපිට කොල්ල සෙට් එකක් පොඩ්ඩක් සපෝට් එක දුන්නා නේ ගිහලා ඉරාවට වහන්නේ නේද ඔව් අපි ගිහින් බලන්න පොඩ්ඩක් සෙට් එක වරු බයික් එක තමයි මම අද්දන්නේ නැහැ කන්ද මම පයින් යන්නේ මේ ඔන්න ඔතෙන් යන්න ඕනේ බයික් එකේ යන්න පුළුවන්ද දන්නේ මෙන්න යාළුවෝ සෙට් එකක් ඉන්නවා අම්බේ පහමාරේ ද වෙලා මේ වෙලාවට මෙතන උඩට යන්න දෙන්නේ නැහැ ඉතින් ඒ හින්දා අපි දහපුව හැරලා යන්න වෙනවා කරන්ට් යන්නේ නැහැ ඉතින් වැඩි තරමක් දුර රසාර්ථකයි. ඊළඟ දවසක අපි try කරනවා. ඔව් ඉස්කර කියන්නේ එතනින් එහාට කොහොමද යන්න බෑ මේ පයින් යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. සතුත් ඉන්නවා ඒ හින්දා. අපි ආයේ පල්ලට බහැලා පල්ලේ තියෙනවා මේ පොඩි පන්සලක්. ඔව්. අපි ඒ හාමුදුරු හම්බෙලා එතනින් මේ එතන පොඩක් සුද්ධ කරලා පන්සලට සපෝට් එකක් දෙනවා. මේ අපි ගමන නවත්තන්නේ අනිවාර්යෙන් ළඟදීම. අපි උඩට ගිහලා වීඩියෝ එකක් දෙන්නම්. Hi guys. අපේ ටාගට් එක තමයි පිටිපස්සෙන් තියෙන්නේ. ඔය තියෙන්නේ අලගල්ල. ඇත්තටම කොච්චර ලස්සන තැනක්වත් ය아가න්න බැරි වුණේ. අපි කල් වෙලා ඇතුව ආවේ නැති හින්දා. යන්න බැරුණා ඇත්තටම. ගමේ මිනිස්සුත් කිව්වා මේකට යනවා නම් නිකන් උදේ එන්න කියලා. ඒත් අපි ආපු වෙලාව තමයි දැන් පහටත් කිට්ටුනේ. පහටත් කිට්ටුයි. අපි ආපු ටයිම් එකත් එක්ක අපි ය아가න්න බැරි වුණා. ටයිම් එකත් එක්ක තමයි අවුල. අපි අතර භාගයක් නැග්ගම ඔව් භාගයක් එතනින් එහාට යන්න කොහොමද භාගයකුත් දුරයි ඒ හින්දා මේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 3කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා ඒක නැග යනවා නම් අපි සම්පූර්ණ ගමන ඉවර කරන්න නේ උඩට යන්න කොහොමද හවස 7වත් වෙයි කියලා කිව්වා රෑ ඔව් ඒකට එන්න ටයිම් එකක් නැහැ හවස 7 කියන පැය දෙකක් වැඩි අතාරින්න උනා කිලෝමීටර් 3ක් විතර දෙනවා කියලා නේ යන්න ඔව් අපි දැන් මොකද මේ පන්සලේ නම? මේක ගංගොඩනේ. ගංගොඩ විහාරයට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඒ ආසන්නේ. අපි මේ මාමා කෙනෙක් අපිට පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන් මේ පන්සලයි මේ චෛත්‍යය අපිට යන්න ගියේ හරියද? නමුත් ටයිම් එක මේ පන්සල හැදුවේ මේ හාමුදුරුවෝ. සම්මාදම් කරලා. රජයේ කිසි දෙයක් නැහැ. ඔව්. අනිත් එක ඒ කියන්නේ කන්ද උඩ. කන්ද උඩ ගල උඩ. ඔව්. අනිත් එක මේක තමයි ලංකාවේ පළවෙනිම පටන් ගන්න අලගල්ල කන්ද. කඳු පන්ති. ඒ කියන්නේ කඳු පන්ති. කඳු පන්ති පටන් ගත්තාම මෙන්න සමහර
පිදිරු තලාකලින් හමාර වෙන පටන් මධ්‍යම තලවරේ පටන් ගන්න ගන්න මේකට කියන්නේ අලගල්ල කන්ද ඔව් මේකට කියන්නේ ඉඟුරු කල අරක මේකට ඉඟුරු කල අරකට පූජා කරලා අරකට කටු කුරුන්දා ඒ තුනේ එකතු අලගල් ඔව් කටු කුරුන්ද කටු සුගල කටු සුගල අරති කෙලවර මේ චෛත්‍ය පිළිලා තියන්නේ මෙල් නැතකෙදි හැදුවේ අපි දෙමින්ටි මිටි අරකට ගිහින් කෑලි කඩාගෙන ඔව් කරේ හරි හොඳයි හරි ගොඩක් හරි මිස්තුති ඔන්න පොඩි ඉන්ෆෝමේෂන් කමුණ අංකලින් අපිට ඔව් කටුසු කන්දර ජූටි දෙකනේ ඔව් මේ අපි එහෙනම් පන්සල පැත්තට ගිහින් ඉන්න ඒ තමයි ගංගොඩ පන්සල මේ හාමුදුරුවන්ගේ සමුදායකත්වයෙන් තමයි සම්පූර්ණයෙන්ම එයාට කන්දිසිනේ චෛත්‍ය ගොඩ නෙමෙයි අපි පන්සලට ආවා. පන්සලේ බෝමලුයි තැන් තැන් වල බෝකොළ වැටලා තියෙනවා. අපි දැක්කා. සාමාන්‍යයෙන් පන්සල හැඩි වෙන්න දෙන්නේ නැහැ. ආමුදුර බොහොම පරිස්සමෙන් ඒක බලා ගන්නවා. හැබැයි අද උඩ පන්සලේ වැඩක්. උඩා චෛත්‍යයට යන්නේ පාර ළඟ ඉඳලා ගංගොඩ මේ පන්සලට කිලෝමීටර් 6කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ අතර දුර ගෙවා ගන්න හරි අමාරුයි හාමුදුරන්ට. මීට දවස් කීපයකට කලින් හාමුදුරුවෝ ඉහළ චෛත්‍යයේ ඉඳලා පහළට බහගෙන එනකොට මේ මගදී අඳිරි වෙట్లా තියෙනවා. ඒ අවස්ථාවේදී පාර හොයාගන්න බැරුව ටිකක් අතරමං වෙලා තියෙනවා. ඒ හින්දා මග නතර වෙන්න අවශ්‍යයක් මේ දවස්වල හදන ගමන් තමයි ඉන්නේ. හෙට තමයි ඒකේ ඕපනින් එක තියෙන්නේ. අපි ආපහු යන්න කියලා. හිතේ පොඩි දුකකුත් තියෙනවා. ඇත්තටම යන්න හිතෙන්නේ නැහැ. ආපහු ගමන සාර්ථක නොවුනට දුක නැහැ. මොකද අපි වීඩියෝට ගොඩක් දේවල් කරගත්තා. වැඩි දවසක් යන්න කලින් අනිවාර්යෙන් අලගල්ල කන්න මුදනේ බෞද්ධ කොඩි ඔසවනවා. ඒක ස්ථිරයි.